සුබ දවසක්. සෑම වසරකම ජනවාරි මාස 24 වෙනි දිනය අධ්‍යාපනික දිනය වශයෙන් ලෝකයේ වෙන් කරලා තියෙනවා. අධ්‍යාපනය ගැන නැවත මතක් කරගන්න, නැවත අවධානයට ඇති කරගන්න, ඒ පිළිබඳ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ හෝ සුදුසු දේවල් කිරීම සඳහා සුදුසු ආකාරයට හිතලා බලලා වැඩ කරන්න, නැවත ආවර්ජනය කරගන්න මේ දිනය වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේ වසරේ මේ 24 වෙනිදා ජනවාරි 24 ලෝක අධ්‍යාපන දිනය බවට පත් කරලා තියෙනවා. අපි ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අධ්‍යාපනය කියන්නේ ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. මක්නිසාද අපි ඉගෙන ගැනීම තුළ තමයි ක්‍රමානුකූලව මේ දියුණුවටපත් වුණා කියලා කියන්නේ. ඔබ හොඳින් මතක තියාගත යුතු කාරණය තමයි අපි මේ සාමාන්‍ය විදිහට පාසල් ගිහිල්ලාම ලබන අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි මේදී අපි අවධානය යොමු කළ යුත්තේ. එමු ඊටාම ඉතින් අපි නියන්ට තාලිස්සෝ එතනින් එහාට ගිහිල්ලා කතා කරොත් අපි ආහාර සොයා ගන්න සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා සතෙක් වල්ලගෙන ඒකව මරලා කෑව හෝ එහෙම නැත්නම් ගහකින් වැටෙන ගෙඩියක් එහෙම නැත්නම් ගහකට නැගලා ගෙඩියක් හදාගත්ත හෝ ක්‍රමවේදයක් අලයක් හාරගත්තා අපි කතා කරමු ඒවා අපි අනුභව කළා. මෙතනින් එහාට ටික ටික අපි දියුණු වෙලා අතින් පොළව හාරන එක වෙනුවට ලී කැබල්ලකින් හාරන්න, ගලකින් හාරන්න, සතෙකුට ගලකින් දමලා ගහන්න අපි ඉගෙන ගත්තා. ඒක ස්වභාවිකව උට හිතලා වෙන්න පුළුවන්, කෙනෙක් කරනවා දැකලා වෙන්න පුළුවන්, නැත්නම් ස්වභාවික සංසිද්ධියක් දැකලා ලබාගත් පුරුවක් ඉගෙනුමක් වෙන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපනය නැත්නම් ඉගෙන ගන්නවා කියලා කියන්නේ පොදේ ඊටාම විධිමත් ක්‍රමවේදයකට හෝ අවිධිමත් ක්‍රමවේදයකට හෝ නොවිධිමත් ක්‍රමවේදයකට හෝ මෙතනින් එහාට ගිය වෙනත් ඕනෑම ක්‍රමවේදයකින් පුද්ගලයෙක් දැනුම ලබාගෙන කුසලතා පූර්ණ කර ගැනීම අධ්‍යාපනයක් වෙනවා. අප මතක තියාගන්නට ඕනේ මේ අධ්‍යාපනය ලබා දීමේදී හුදේ පෙර පාසල, සාමාන්‍ය ප්‍රාථමික පාසල, එතනින් එහාට ගියම ද්විතීයික, තෘතීයික පාසල් සහ තාක්ෂණික විද්‍යාල, විශ්වවිද්‍යාල මේවායින් අපි අධ්‍යාපනය ලබා දෙනවා. මේ සියල්ල අතර තේරුම් ගත යුතු ඊළඟ විශේෂ කාරණය තමයි අධ්‍යාපනය අපි දරුවෙකුට විධිමත් ලෙස ලබා දීමේදී ඊටාම ප්‍රවේශම් සහගතව ලබා දිය යුතුයි. සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා දීම සෑම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ වහාම වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනය සකස් කිරීමේදී අප ඊටා ප්‍රවේශම් සහගතව ක්‍රියා කළ යුතු වෙනවා. මොකද අධ්‍යාපනයේදී අපි මේ දරුවෙකුට ගැළපෙන දරුවෙක්ගේ මානසික මට්ටමට ගැළපෙන නිසි අධ්‍යාපනයක් හරි ගස්සලා තියෙන්නට ඕනේ. යම් කිසි විදිහකින් දරුවෙක්ට උගන්වනකොට වැඩ ලෝකයට ඕන කරන කාර්මිකයා බිහි කිරීම විතරක් නෙමෙයි මේ කාර්මික ලෝකයේ තුල ඊටා හොඳ ගුණයහපත් සාරධර්ම සහිත මිනිසුන් බිහි කිරීමට අධ්‍යාපනයේ වගකීමක් තියෙනවා. ඒ නිසාවෙන් අධ්‍යාපනය ලබා දෙනකොට දරුවෙකුට ප්‍රාථමික වශයෙන් ඕනෑමට වඩා තාක්ෂණික හෝ මහා ලොකු බරපතල වෘත්තීය දැනුමට එතරම් කලබල නොවි අපි මූලිකව හොඳ වෘත්තිකයෙක් වෙන්න, හොඳට ඉගෙන ගන්න, Taman දියුණු වෙන්න, හොඳ මිනිසෙක් වෙන්න පුද්ගලයෙක්ගේ මූලික සාරධර්ම සැකස්මක් මනස තුළ ඇති කරන්න ඕනේ මුල් ළමාවිය කාලෙදී. ඒ නිසා සමබර දරුවෙක් බිහි කරගන්න, දරුවෙකුට ආගම දහම්, සදාචාරය ඉගෙනීම, ඒ වගේම තමයි සෞන්දර්යාත්මක පුහුණු, අපි කියමු නර්තනය, සංගීතය, චිත්‍ර ඇඳීම, ඒ වගේම ඇඳීම සහ වෙනත් සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඒ දරුවන්ගේ ආගම දහම් සංස්කෘතියට ගැළපෙන ආකාරය අධ්‍යයනය කරමින් ලබා දීලා ඔක්කොටම ඉස්සෙල්ලා තෙතමනයක් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකු බිහි කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ දරුවා ක්‍රමානුකූලව ලොකු වෙනකොට ඒ වයස් මට්ටමට ගැළපෙන දැනුම ලබා දීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපි කලබල වෙන්න නරකයි. උසස් අධ්‍යාපනය ලබනකොට බොහෝ වෙලාවට ඊට පහළ පන්තිවලදී සමහර ඉගෙන ගත්ත දේවල් වල පරස්පරතාවයන් අහු වෙනවා. ඒක කවදාවත් අධ්‍යාපනය තුළ අතරමං වෙන දෙයක් වෙන්නේ නැහැ. ළමයේ ක්‍රමානුකූලව උසස් අධ්‍යාපනය ලබද්දී ඊට ඕන දැනුමින් පෝෂිත වෙලා, කුසලතාවෙන් පෝෂිත වෙලා හොඳ ඉගෙනුමක් සහිත බුද්ධිමත්, කාර්යශූරී, හොඳ හැකියා දක්ෂතා වලින් නිපුණ වෙනවා. ඒ නිසාවෙන් අප කළ යුත්තේ දරුවන්ට උගන්වන්නේ දරුවන්ට බව දැනගෙන විද්‍යා, තාක්ෂණික, ඒ වගේම ලිංගික අධ්‍යාපනයන් ඇතුළුව මේ සෞන්දර්යාත්මක අධ්‍යාපනයන් සහිතව ඉතිහාසය සහ දරුවෙකුට රට ලෝකය තමන්ගේ වර්ගය ගැන, තමන්ගේ ආගම ධර්ම සංස්කෘතිය ගැන, රට ලෝකය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීලා සංවේදී මිනිසෙකු හදන්නට අඩිතාලම දැමීම අත්‍යවශ්‍ය වෙනවා. අපි හැමෝම දරුවන්ට නිසි හදවතක්, තෙතමනයක් සහිත ගුණවත් දරුවෙක් ලෙස අධ්‍යාපනය පටන් අරගෙන ඒ ගුණවත් භාවය තුළ හොඳ
වෘත්තිකයෙකු බිහි කරගන්න අපිට පුළුවන්. එවිට මේ ලෝකය තවත් ඉතා විශාල ලස්සන ලෝකයක්, දියුණු ලෝකයක් කරගන්න පුළුවන් වෙනවා. අධ්‍යාපනය නිසිලස ලබා දීම අපි හැමෝගෙම වගකීමක්, යුතුයකමක්. වයසට ගැලපෙන නිසි අධ්‍යාපනය සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.